ආයුබෝවන් යාළුවනේ. ඉතින් ඔයාලා දන්නවනේ මේ දැන් මේ ළඟදී ගල්ෆ් රටවල මේ යුද්ධයක් තියෙනවා කියලා. ඉතින් මේක ළඟදී මේ වෙලාව අනිවාර්යෙන් අපේ රටට ජොබ් ගොඩක් ගලාගෙන එනවා. ඒතකොට සාමාන්‍ය ඔයාලා මැදපෙරදිග වගේ රටකට යන්න ඉන්නව නම් ඔයාලට සාමාන්‍යයෙන් හින්දි භාෂාවෙන් යාලා සම්මුඛ පරීක්ෂණයක් පවත්වනවා නම් ඒකට වැදගත් වෙන දේවල් ටිකක් තමයි මම අද කියලා දෙන්න යන්නේ. ඒ වගේ මේක ගොඩක් ඔයාලට වැදගත් වෙයි. මොකද මේ මාත් කලින් ඩුබායි වල වැඩ කරා. ඒතකොට සාමාන්‍යයෙන් භාෂාවල් පුළුවන් කට්ටිය ඉන්න ඉන්නද කියලා ඇහුවා. අපි සාමාන්‍යයෙන් 30ක් 40ක් වගේ ඉඳිද්දි එතකොට අපිට සාමාන්‍යයෙන් මේ පුළුවන් කමක් තිබුණේ හින්දි භාෂාව කතා කිරීමට. අඩුවන් ඉංග්‍රීසිවත් බෑ පොඩ්ඩක්වත් මේ සාමාන්‍ය හින්දි වචන පුළුවන් අයට හින්දි සාමාන්‍යයෙන් දල වශයෙන් හරි කතා කරගන්න පුළුවන් අයට මේ අපි සාමාන්‍යයෙන් ඩ්‍රම් 800ක වගේ පඩියට වැඩ කරද්දී යාලට ඩ්‍රම් 1600ක් 2000ක් වගේ හොඳ වැටුපකට යන්න පුළුවන් වුණා. මොකද යාලට ඒ සංනිවේදනය ගොඩක් පුළුවන් නිසා. ඒක නිසා ඔයාලත් මේ මැදපෙරදිග වගේ රටකට යන්න ඉන්නවා හින්දි භාෂාව ගොඩක් වැදගත් වේවි. සම්මුඛ පරීක්ෂණයකට යද්දි ගොඩක්ම වැදගත් වේවි. ඒ වගේම හින්දි ඔයාලගේ අමතර සුදුසුකම් බලද්දී ඔයාලා එක එක සෙක්ෂන් වලට වෙන් කරනනේ සාමාන්‍ය කර්මාන්ත ශාලා හරිම හරි මේ යනෝනේ සුපර් මාකට් වගේවට. ඒතර ඔයාලට භාෂාව පුළුවන් නම් අනිවාර්යයෙන් ඔයාලගේ වටිනාකමට ඔයාලා තව ගෙවීමක් කරાવી. ඒක නිසා ඔයාලා මගේ YouTube channel එකේ වචනයක් දෙකක් හරි ඉගෙන ගන්න. ඒ වගේම ඔයාලා සම්මුඛ පරීක්ෂණයකට යනවා නම් මේ ඊට කලින් මගේ මොන හරි උපදෙසක් ගන්න ඕන ඔයාලා කරන ජොබ් එක අපිට සමහරු මේසන් වැඩ සමහරු සුපර් මාකට් අංශේ සමහරු නිෂ්පාදන අංශේ එක එක වැඩ තියෙනවනේ කරලා එක එකනාගේ ජොබ් වෙනස්නේ. මට ඔක්කොම එක ඉස්සරේ කියලා බෑ. ඔයාලා යන ජොබ් එක මොකද්ද කියලා දැනගන්න ඕන නම් මගේ කමෙන්ට්ස් එකක් දාලා අහන්න. ඒ කියන්නේ මේක මේ මගේ යාළුවන්ගේ සතේකවත් රුපියලක් ගැනීම බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි. මේක ෆිට් එකට අනිවාර්යයෙන්ම මේ කරන්නේ. ඔයාලගේ සල්ලි මට ඕනේ නැහැ. මේ ඔයාලා යන ජොබ් එකට කලින් මගෙන් අහන්න මොකද්ද මෙන්න මේකට කියන්න වචනයක් කියන්න තියෙද මේ ඒක තීරණ ගන්න. මම දන්න කෙන හැමදේම ඔයාලට කියලා දෙන්න සම්මුඛ පරීක්ෂණයකට යද්දි. මම අද දල වශයෙන් කියන්නම් කොහොමද ඔයාලා ඉන්ටර්විව් එක කරද්දි මේ ඔයාලගෙන් අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න කියලා. එයාලා සාමාන්‍ය ඔයාලා ගිහපු ගමන් නමස්තේ කියන එක නෑ ගොඩක් දුරට. මොකද එයාලා ටයිම් එක බලලා good morning ද good evening ද කියලා අපිට තුමු දෙක නම් good morning කියලා කියයි. ඊට පස්සේ එයාලා ඔයාගෙන් අහවි आपका नाम क्या है කියලා. ඒ කියන්නේ යාළුවනේ ඔයාගේ නම මොකක්ද කියලා අහන්නේ. ඊට පස්සේ ඔයාලට කියන්න පුළුවන් मेरा नाम අපි හිතමු මගේ නම සංජීව. मेरा नाम संजीव. ඊට පස්සේ අහවි මේ आपका उम्र कितना है. ඒ කියන්නේ ඔයාලගේ වයස කීයද කියලා අහයි සාමාන්‍යයෙන්. ඊට පස්සේ අපි හිතමු දැන් 40ක් වගේ නම් කියන්න පුළුවන් मेरा उम्र 40 हो गया. මගේ වයස අවුරුදු 40යි කියලා. අපි හිතමු සාමාන්‍ය අපිට දැන් 35 26 ඒ වගේ යාළුවනේ ආවොත් කියාගන්න අමාරුනේ එක සැරේට මේ හින්දි වලින්. ඒතර ඔයාලා දන්න විදිහට ඒක ඉංග්‍රීසි වලින් කිව්වට කමක් නැහැ. ඊට පස්සේ හිතන්න අඩුවන් 32 නම් කියන්න පුළුවන් මුජේ 32 हो गया. මට 32ක් වුණා. ඊට පස්සේ හැවයාලගෙන් මේ तुम्हारा पास कौन सा एक्सपीरियंस है. ඔයාලා මොකද තියෙන එක්ස්පීරියන්ස් එක කියලා. ඊට පස්සේ අපි තුම ලංකාවේ අපි තුමු गैरेज එකකට වැඩ කරයි කියලා. ඔයාලට කියන්න පුළුවන් මේ 2 साल අවුරුදු දෙකක් श्रीलंका में मोटर मैकेनिक का काम किया. मोटर मैकेनिक වැඩ කරා කියලා කියන්න පුළුවන්. නැත්නම් කියන්න පුළුවන් අපි හිතමු මේ සාමාන්‍යයෙන් ඔයා කම්පැනි එකක මොකද නිෂ්පාදනයේ හිටියයි කියලා. ඔයාලට කියන්න පුළුවන් මේ ඒ අවුරුදු ගාන කියලා. අවුරුද්ද නම් 1 साल එක අවුරුද්දක් දෙක අවුරුද්ද දෙක නම් 2 साल තුන නම් 3 साल එහෙම ඔයාලා පොඩ්ඩක් යන්න කලින් ඒක මගේ කමෙන්ට් එකක් දාලා අහන්න. මේම ඔයාලා කියන්න ඕන පෞද්ගලික විස්තර මම දන්න දේවල් ඔක්කොම ඔයාලට කියලා දෙන්නම්. මේ ඊට පස්සේ ඔයාලට කියන්න පුළුවන් ඒ වැඩ කරපු අවුරුදු ගාන මේ අපි තුමු අවුරුදු 5 නම් මේ 5 साल මේ प्रोडक्शन में काम किया. प्रोडक्ट निष्पादन से වැඩ කරා කියන්න පුළුවන්. ඒ වගේ යාළුවනේ ගොඩක් chance අනිවාර්යයෙන්ම ඉස්සරහට එනවා. ඩුබායි වල එහෙම මැදපෙරදිග ගොඩක් දුරට එනවා. ඔයාලා දන්න කියන හැමෝම යන්න හොඳ ජොබ් තියෙනවා. අපිට සාමාන්‍ය හින්දි භාෂාව බැරුව ගියේ ඔයාලා මොකක් හරි දැනගෙන යන්න. අපි කාලේ දැනුමක්වත් තිබුණේ නැහැ කොහොමද මේ භාෂාවක් ඉගෙනගෙන ගියොත් පඩියක් වැඩි වෙයිද කියන එකක්වත්. ඔයාලා හැමදේම දැනගෙන යන්න හොඳ පඩියකට ගිහිල්ලා ඔයාලගේ ජීවිතය සාර්ථක කරගන්න. ඒ වගේම ඔයාලට යන්න කලින් මොකක් හරි අහන්න තියෙන ඉන්ටර්විව් එකේදී මේ කතා කරන්නේ කොහොමද කියලා මගේ කමෙන්ට් එකක් දාලා අහන්න. මගේ ෆෝන් නම්බරේ හරි මම දාන්නම්.
දන්න කියන හැමදේම ඔයාලට කියලා දෙන්න යාළුවනේ. එහෙනම් නැවත හමු ඉස්සරහ ඉදිරියට.